ඔබ දන්නවද Apple එක ඇතුලේ ලෝකේ තියෙන භයානකම වසක් වන සයිනයිඩ් තියෙනවා කියලා? අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ Apple එක ගැන ඔබ නොදන්න භයානක ඇත්ත ගැනයි. Apple එක ඇතුලේ තියෙන්නේ ඇමිග්ඩලින් කියන රසායනික සංයෝගයයි. මේක ස්වභාව ධර්මයේ අපූර්ව ආරක්ෂක උපක්‍රමයක්. Apple ගස Tamanගේ බීජ සතුන්ගෙන් ආරක්ෂා කරගන්න මේ රසායනික යොදා ගන්නවා. ඔබ මේ ඇටයක් සම්පූර්ණයෙන්ම ගිල දැම්මොත් ඒන් හානියක් වෙන්නේ නැහැ. මොකද Apple ඇටේ පිටත තියෙන ශක්තිමත් ආවරණය අපේ ආමාශයික අම්ලවලට දිය කරන්න බෑ. නමුත් ඔබ මේ ඇටය හපා කෑවොත් හෝ කුඩු කළොත් එහි ඇති ඇමිග්ඩලින් අපේ ආහාර ජීර්ණ එනසෑම සමග ප්‍රතික්‍රියා කරලා ශනිකව හයිඩ්‍රජන් සයනයිඩ් නිපදවනවා. සයනයිඩ් කියන්නේ ඇත්තටම සෛලීය මාරකයක්. ඒ අපේ රුධිරයේ ඇති ඔක්සිජන් සෛලවලට ලබා දීම සම්පූර්ණයෙන්ම අඩපණ කරනවා. සරලවම කිව්වොත් ඔබේ පෙනහළු වලට ඔක්සිජන් ලැබුණත් ඔබේ සිරුරේ සෛලවලට ඒ ඔක්සිජන් පාවිච්චි කරන්න බැරි වෙනවා. මේ නිසා හදවත සහ මොළය වැනි ප්‍රධාන ඉන්ද්‍රියන් විනාඩි කිහිපයකින් අක්‍රිය වෙලා මරණය පවා සිදු වෙන්න පුළුවන්. හැබැයි මෙතනදි තමයි වැදගත්ම දේ තියෙන්නේ. මේ විස ක්‍රියාත්මක වෙන්න නම් ඔබ ඇට කීයක් කන්න ඕනද? අපේ අක්මාවට පුළුවන්ද මේ කුඩා සයනයිඩ් ප්‍රමාණය පාලනය කරන්න? අපි ඒ ගැන කතා කරමු. Apple එකක් ටිකක් අත්වැරදීමකින් හැපුණා කියලා අපේ සිරුරට ඒකෙන් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ සිරුරේ තියෙන අපූර්ව ආරක්ෂණ පද්ධතිය. අපේ අක්මාවට හැකියාව තියෙනවා ඉතා කුඩා ප්‍රමාණවලින් ශරීරයට ඇතුළු වන සයනයිඩ් වැනි විස වර්ග ස්වාභාවිකම විස හරණය කරලා මුත්‍රා මාර්ගයෙන් පිට කරලා දාන්න. සාමාන්‍ය වැඩිහිටි මිනිස්සෙක්ට සයනයිඩ් මාරාන්තික ලෙස විස වෙන්න නම් Apple එක 150 ඉඳලා 200ක් වැනි විශාල ප්‍රමාණයක් එකවර හොඳින් හපලා කන්න ඕනේ. ඔබ දන්නවා සාමාන්‍ය Apple ගෙඩියක තියෙන්නේ ඇට 5ක් හෝ 8ක් වැනි ප්‍රමාණයක්. එතකොට ඒ මාරාන්තික විස ප්‍රමාණය සිරුරට ඇතුළු වෙන්න නම් ඔබ එක දිගට Apple ගෙඩි 20ක් හෝ 30ක් පමණ ඇටත් එක්කම හපලා කන්න ඕනේ. මෙය ප්‍රායෝගිකව සාමාන්‍ය කෙනෙක් අතින් සිදුවීමට තියෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි. නමුත් මෙන්න මේ වැදගත් කාරණය අමතක කරන්න එපා. මම මේ කිව්වේ නිරෝගී වැඩිහිටියෙක් ගැන. හැබැයි කුඩා දරුවෙකුගේ සිරුරේ බර සහ ප්‍රතිශක්තිය වැඩිහිටියෙකුට වඩා ගොඩක් වෙනස්. ඔවුන්ගේ සිරුරට ඔරොත්තු දෙන විස ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒ නිසා කුඩා දරුවෙක්ට Apple එක 10ක් 15ක් විතර හැපුවොත් ඒක බරපතල අසනීප තත්යකට මුල පුරන්න පුළුවන්. ඒ වගේම ඔබ Apple juice හදනවා නම් බ්ලෙන්ඩර් එකේදී මේ ඇට සියල්ලම කුඩු වෙන නිසා juice එක හදන්න කලින් ඇට ඉවත් කිරීම අනිවාර්යයි. මොකද කුඩුණු ඇට වලින් සයනයිඩ් නිදහස් වීම ඉතාම වේගවත්. මේක ඇත්තටම භයානක වෙන්නේ කොහොමද කියලා ඔප්පුණු සිදුවීමක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙනවා. එක් පුද්ගලයෙක් Apple එක කෝප්පයක් විතර එකතු කරලා ඒව හොඳින් හපලා ආහාරයට ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට ඔහුගේ සිරුරට දරාගත නොහැකි සයනයිඩ් ප්‍රමාණයක් ඇතුළු වෙලා ඔහු මරණයටපත් වුණා. මතක තියාගන්න මෙතනදී ප්‍රශ්නේ උනේ ඔහු එයට හපා ආහාරයට ගැනීමයි. මිනිසුන්ට විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල සතුන්ටත් මේ නිසා හානි වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය වැනි රටවල Apple වතුවල වැටී ඇති Apple විශාල වශයෙන් ආහාරයටගත් අස්වැන්න සහ ගවයින් සයනයිඩ් විසවීමෙන් මියගිය අවස්ථා ලෝකේ ඕන තරම් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ වටිනා තොරතුරු මග නොහැරි දිගටම බලන්න දැන්ම පහළ තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔබට notification එකක් ගෙන්න ගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඔබේ වගාව සහ සෞඛ්‍ය ගැන තියෙන ගැටලු පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝවෙන් තවත් මෙවැනිම පුදුම හිතෙන තොරතුරක් සමගින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ජය වේවා.